Hey guys, welcome back to my channel. I'm PV. කලින් වීඩියෝ එකේ මම පෙන්නුවානේ අපි නෙදර්ලන්ඩ්ස් වල අපේ 4 වෙනි දවස ගත කරපු විදිය. ඒක තාම බැලුවේ නැත්නම් ඔයාලට ඒක මෙතනින් බලන්න පුළුවන්. අද අපි නෙදර්ලන්ඩ්ස් වල ඉන්න අන්තිම දවස. ඔයාලා එක්ක මේ රට ගැන මට හිතෙන ගොඩක් දේවල් කියන්නත් තියෙනවා. එහෙනම් වැඩි වෙලා ගන්නේ නැතුව බලමු අද අපේ දවස ගත වුණේ කොහොමද කියලා. දැන් ඉතින් මේ අපි බෑග්ස් එහෙම ඔක්කොම අරගෙන ඇවිල්ලා චෙක් අවුට් වෙලා කොෆි එකක් බොනවා අර මං කලින් ගත්ත කේක් එකත් කන ගමන්. අපේ ෆ්ලයිට් එක තියෙන්නේ හවස. ඉතින් අපි මේ දැන් එයාපෝට් එකට යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ මම මෙහෙ ආපු ගමන් ඔයාලට කියපු දේවල් මෙහෙට වඩා ඇත්තටම මට ජර්මනි ගොඩාක් ලස්සනයි කියලා තමයි හිතුනේ. ඒ වගේම මියුනික් ගොඩක්ම ක්ලීන්. හැබැයි මෙහෙ මිනිස්සුන්ගේ ජර්මනි වල අයගේ අතරේ මම දැකපු ලොකුම වෙනස තමයි ෆ්‍රෙන්ඩ්ලිනස් එක. ඇම්ස්ටර්ඩම් වල විතරක් නෙමෙයි අපි මෙහෙ ගොඩක් ඈත පැති වලටත් ගියානේ. ඒ හැම තැනම මිනිස්සු ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි. ගොඩක් අය කිසිම හෙසිටේෂන් එකක් නැතුව ඉංග්‍රීසි කතා කරනවා, hina වෙලා කතා කරනවා. විශේෂයෙන්ම බස් ඩ්‍රයිවර්ස්ලා පවා ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි. කොටින්ම කිව්වොත් මියුනික් වල සමහර බසස් වල ඩ්‍රයිවර්ස්ලට කතා කරන්න එපා කියලා කෙලින්ම ගහලා තියෙනවා. මේ ෆොටෝ එක වැඩි පැහැදිලි නෑ. හැබැයි මම මේ මියුනික් වල බස් එකක යන ගමන් ගත්ත ෆොටෝ එකක්. ඉතින් මේකෙන්ම තේරෙනවනේ ඔයාලට මියුනික් කොහොමද කියලා. හැබැයි නෙදර්ලන්ඩ්ස් වල බස් ඩ්‍රයිවර්ස්ලා ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි. බස් එකට නගිද්දි හෙලෝ කියනවා, hina වෙනවා, දෙයක් ඇහුවම හරිම උනන්දුවෙන් උත්තර දෙනවා. මට හිතුන දෙයක් තමයි මේගොල්ලන්ගේ රටේ ගොඩක් ටූරිසම් තියෙනවා කියලා ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරලා තියෙන බව. ගොඩක් ඉන්ක්ලූසිව් කියන එක. ඉතින් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ රටට ගොඩක් ෆොරිනර්ස්ලා එනවා කියලා. මම තව එක්සැම්පල් එකක් දෙන්නම්. ඇම්ස්ටර්ඩම් ස්කිපෝල් එයාපෝට් එක දැන් මේ අපි යන එයාපෝට් එකේ වැඩ කරන මිනිස්සු පවා හෙනම චිල් එකේ ඉන්නේ. සමහර අය ලිටරලි නටනට තමයි ඉන්නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවනේ ගොඩක් එයාපෝට්ස් වලින් යද්දි සිකියුරිටි එකෙන් යද්දි පොඩි ඇන්සයිටි එකක් වගේ එනවනේ. මෙහෙ එහෙම පොඩ්ඩක්වත් නැහැ. තව දෙයක් තමයි මෙහෙ තියෙන බේකරි අයිටම්ස් වල විශේෂයෙන්ම සේවරි අයිටම්ස්. මේක තමයි මං ආසම බේකරි අයිටම් එක. මේ කිප් බෝරෙක් ජයිරෝස් මාරම රසයි. මට නම් මේ වගේ ඕන තරම් මට කන්න පුළුවන්. මේ වගේ ටේස්ට්ෆුල් සේවරි අයිටම් එකක් මට තාම ජර්මනි වල එහෙම හම්බ වෙලා නැහැ. අනිත් අයට නම් එහෙම නැතුව ඇති. හැබැයි මම කියන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. මොකද හැම කෙනාටම එකම එක්ස්පීරියන්ස් එක එන්නේ නැහනේ. ඉතින් මගේ ටේස්ට් එක අනුව මට ඒ විදිය මම මාර මාසයි මං හැමදාම උනත් කන්න පුළුවන් කියලා එහෙම මට සේවරි අයිටම් එකක් මෙහෙ තාම මට හම්බෙලා නැහැ. මෙහෙ කියලා කිව්වේ ජර්මනි වල. ඒ වගේම තමයි නෙදර්ලන්ඩ්ස් වල සුපර් මාකට්ස් ගොඩක් රෑ වෙනකන් ඇරලා තියෙන නිසා අපි රෑ වෙලා කොහේ හරි ගිහින් එද්දි කිසි බයක් නැතුව කෑම මොනවා හරි අරන් එන්න පුළුවන්. I'm gonna miss this so much. ඉතින් ඔන්න මට ආයේ මේවා දකින්න වෙන්නේ නැති නිසා අන්තිම වතාවටත් මේවා කීපයක් ගත්තා. මෙතන එයාපෝට් එකේ තිබුණා KLM එකේ ෆ්ලයිට් එකක කොටසක්. අපිට ඒක ඇතුළට ගිහින් බලන්න පුළුවන්. මේ තියෙන්නේ ඒක ඇතුළ. දැන් ඉතින් ඔන්න ආයෙ මියුනික් වලට එන්න තමයි හදන්නේ. මං හිතනවා අපි මේ ට්‍රිප් එක හොඳට ප්ලෑන් කරගත්ත කියලා. අපි මේ සැරේ නෙදර්ලන්ඩ්ස් වල ලොකුම කෑසල් එකට ගියා. ඒ වගේම මුළු ලෝකෙම ලස්සනම ලොකුම බොටැනිකල් ගාඩන් එකකට ගිහින් ටියුලිප්ස් උත් බැලුවා. ඊට පස්සේ අපි ඇම්ස්ටර්ඩම් වලින් ඈතට ගිහින් වින්ඩ්මිල්ස් උත් බැලුවා. ඒ වගේම තමයි ගෙදර ගේන මාමයිට් ගත්තා. රසම රස බේකරි අයිටම්ස් try කරා. හැබැයි ඉතින් අපිට කරන්න බැරි වුණා කියලා රිග්‍රෙට් වෙන්න තියෙන දේවල් කීපෙකුත් තියෙනවා. මම මෙහි බීච් එකක් බලලා තිබුණා යන්න.
ඒකට යන්න අපිට වෙලා නැති වුණා. අනිත් එක තමයි මේ ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඒකට යන්නත් බැරි වුණා. ඒ වගේම කැනබිස් බ්‍රවුනි එකක් try කරන්න ඕනි කියලා මම ඔයගලන්ට ෆස්ට් වීඩියෝ එකේම කිව්වනේ. ඒක කරන්නත් බැරි වුණා. අරගෙන එන්න බෑනේ. ඉතින් ඒවා මියුනික් වලට අරන් යන්න දෙන්නේ නෑනේ. තව දෙයක් තමයි අපිට ඇම්ස්ටර්ඩම් සිටි එකේ තව ටිකක් ටයිම් ස්පෙන්ඩ් කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. දැන් ඔන්න අපිට මේ ෆ්ලයිට් එකේ ස්නැක් එක හම්බුණා. අපි කෝක් ඉල්ලගත්තා. මොකද සාමාන්‍යයෙන් මේ වගේ දෙන කොෆි එක ස්ට්‍රෝං වැඩිනේ. ඒ නිසා මට නම් කොහොමත් ඒක ගන්න එක අපරාදේ. අපි මෙහෙ එද්දී බනෑනා බ්‍රෙඩ් නේ ස්නැක් එකට දුන්නේ. මේ ෆ්ලයිට් එකේදී දුන්නේ චීස් සෑන්ඩ්විච් එකක්. මේ සෑන්ඩ්විච් එකේ මොනවා හරි ස්ප්‍රෙඩ් එකක් දාලා තිබුණා. මස්ටර්ඩ් හරි මොනවා හරි වෙන්න ඇති මං හිතන්නේ. හරිම රසයි. මේක සිම්පල් ස්නැක් එකක් වුණාට මාරම රසට තිබ්බා. දැන් ඉතින් අපි මේ මියුනික් වලට ළඟා වෙමින් තමයි ඉන්නේ. ඇත්තටම කියන්න මට මෙහෙට එද්දි හරීම දුකයි, ડિප්‍රෙස්ඩ්. මොකද මම නෙදර්ලන්ඩ්ස් වලට හිතුවටත් වඩා ආස වුණා. මට වැඩිපුරම මිස් වෙන්නේ නෙදර්ලන්ඩ්ස් වල මිනිස්සුන්ගේ තියෙන ඒ ෆ්‍රෙන්ඩ්ලිනස් එක. දැන් තමයි ලෑන්ඩ් කරලා මේ මියුනික් එයාපෝට් එකට ආවේ. අපි නෙදර්ලන්ඩ්ස් වලින් සුවෙනියර්ස් වගේකුත් ගෙනාවා. මම ඒවත් පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ මං ගත්ත පොකට් මිරර්ස් දෙකක්. මට මේවා ගොඩක් යූස්ෆුල්. මේ එකක තියෙන්නේ අපි ගිය කර්කෙන්හොෆ් ෆ්ලවර් ගාඩන් එක. මේකේ තියෙන්නේ අර අපි ගිය කින්ඩර්ඩයික් එකේ වගේ වින්ඩ් මිල්ස්. මේක ෆ්‍රිජ් මැග්නට් එකක්. මේකෙත් මේ අර ෆ්ලවර් ගාඩන් එකේ නම ඒක තියෙනවා. ඒ වගේම මේක කැරකෙනවා. මේ තියෙන්නේ බොටල් ඕපන එකක් වින්ඩ් මිල්ස් තියෙන. හැබැයි මේක ෆ්‍රිජ් මැග්නට් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ පූසා අපි එන දවසේ ගත්ත මග් එක. මට පස්සේ හිතුණා අපරාධ මටත් එකක් ගන්න තිබ්බා කියලා. මොකද මේක හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ bitter sweet නෙදර්ලන්ඩ්ස් සංචාරය ඉවර වුණේ. ආයෙමත් දවසක අනිවාර්යයෙන්ම යන්න ඕනේ කියලා අපිට හිතුණා. ඒ වගේම ඔයගොල්ලොත් යුරෝප් යනවා නම් අනිවාර්යෙන් නෙදර්ලන්ඩ්ස් යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට විකාශයේ නිමාව.